හයි කොහොමද? ඉතින් ගොඩාක් දවසකින් vlog එකක් ගන්න බැරි වුණා. ඒ වුණාට අද නම් ආවේ ඒවටත් එක්ක හරිම ලස්සන vlog එකක් අරගෙන. මං හිතාගෙන හිටියා vlog කරන්න පටන් ගන්නකොට සතියට එකපාරක් වගේ අනිවාර්යෙන් vlog එකක් දානවා කියලා. ඒ වුණාට කොහොම කළාද ඒක කරගන්න හරිම අමාරුයි. කොහොමරි කමක් නැහැ. අද මම අරන් ඉන්නේ මම ජපානයේ golden week එකේ මොනවද කරේ කියලා පෙන්නන්න. පෙන්නන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් අර golden week එකේ මම ඔකිනාවා යන්න ඩිසයිඩ් කරා. ඔකිනාවා කියන්නේ ජපානයේ තියෙන දූපතක්. සාමාන්‍යයෙන් ටෝකියෝ ඉඳන් ඔකිනාවා වලට යන්න ෆ්ලයිට් එකේ පැය 2:00මාරක් 3ක් වගේ යනවා. කොහොමුණත් අපි දැන් කියමුකෝ අපි ටෝකියෝ ඉඳන් සෝල් යනවා කියලා. ඊටත් වඩා ගොඩක් දුර යන්න ඕනේ ඔකිනාවා වලට යන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔකිනාවා කියන්නේ මුහුද අපේ ලංකාව වගේ හරිම ලස්සන මුහුදක් තියෙනවා. මුහුදක් නෙමෙයි ගොඩාක් ඒ කියන්නේ හරි ලස්සන බීචස් ගොඩාක් තියෙනවා. අනිත් එක තමයි ඔකිනාවා වල ගොඩාක් අපි ලංකාවට සමානයි කියලා තමයි ගියාට පස්සේ උනත් තේරෙන්නේ. මේ පාර මගේ 4වෙනි පාර ඔකිනාවා යන. ඉතින් කරන දේවල් ටික පුළුවන් විදිහට පෙන්වන්න try කරනවා. සාමාන්‍යයෙන් මම ගොඩක් travel කරන්න ආස කෙනෙක්. ඉතින් මේ වගේ trip එකක් short trip එකක් වෙන්න පුළුවන් නැත්නම් long trip එකක් වෙන්න පුළුවන්. අපි වෙන රටකට යනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් මගේ tour එක plan කරන්නේ මම. වීසා දාන එකේ ඉඳන් හැමදේම hotels හැමදේම කරන්නේ මම. ඉතින් මේ පාරත් golden week එකනේ ජපානයේ golden week එක හැමෝටම නිවාඩු කාලේ. ඉතින් golden week එකේ යන නිසා සාපේක්ෂව වෙන කාලවල වලට වැඩිය සාපේක්ෂව ටිකක් හැමදේම ගාන වැඩි. ඒ වුණාට අපි ජොබ් කරන අයනේ. එතකොට අපිට ඔෆිස් නිවාඩු ටයිම් එකට තමයි අපිට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා golden week එක පටන් ගත්ත ගමන්ම මුල් දවස් 4ෙම අපි ඔකිනාවා යන්න ඩිසයිඩ් කරා. අපිට ෆ්ලයිට් එක අපි දාගත්තේ තියෙන උදේම තියෙන ෆ්ලයිට් එක. ඒක නිසා උදේ 6:00 වෙනකොට අපිට ෆ්ලයිට් එක තිබුණා. ඔකිනාවා වලට අපි ගියේ 9:10 වගේ වෙනකොට 9:10 කාල වගේ වෙනකොට තමයි ඔකිනාවා එයාපෝට් එකට ගියේ. ඉතින් 6:00ට ෆ්ලයිට් එක නිසා සාමාන්‍යයෙන් පැය භාගයකට කලින් අපේ ඒ කියන්නේ බැගේජ් බාර දුන්නාම ඇති පැය භාගයකට කලින් ඩොමෙස්ටික් ෆ්ලයිට් නිසා. එතන අපි පැයකට වගේ කලින් වෙන්න එයාපෝට් එකට ඉන්න ෆස්ට් ට්‍රේන් එකේම ගියා. ඒක නිසා දකින්න ඇතිනේ හරිම කිසිම දෙයක් නැහැ. හරි නැගිට්ටා වොෂ් එකක් දාගත්තා ලෑස්තිලා ගියා. මොකුත්ම නැහැ නිදි මතේ හොඳටම ගියේ. මේ පාර අපි ඔකිනාවා යන්නේ ස්කයිමාර්ක් එයාලයින් එකේ. හරිම ලේසි මේක. මොකද මට හිතුණා මම පීච් වලත් ගිහිලා තියෙන ජෙට්ස්ටා එකේ ජෙට්ස්ටා නෙමෙයි පීච් වල තමයි ගිහිලා තියෙන්නේ. උනාට ජෙට්ස්ටා පීච් වගේ එහෙම ගත්තොත් ඒවැ අපි සීට් එක අපි මෝනි එක ගන්නවා නම් ඊට පස්සේ බැගේජස් දානවා නම් ඒ ඔක්කොටම එක්ස්ට්‍රා charge කරනවා. ඒ උනාට ස්කයිමාර්ක් එයාලයින් එකේ අපිට සීට් වලට එක්ස්ට්‍රා charges වත් ඊළඟට බැගේජස් 20 kg වලට එක්කෙනෙකුට එක්ස්ට්‍රා charges වත් ඇඩ් වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතුවා අනිත් එක අපිට තියෙන ටයිම් එකත් එක්ක ඒ කියන්නේ දැන් උදේ පාන්දර යනවානේ 6:00ට වගේ. ඒතර ඔකිනාවා වලට අපි 9:09 කාල වෙනකොට යනවා. ඒ දවසමත් අපිට තියෙනවා. ඊළඟට අපි එන දවසේ රෑ 8:00ට ඔකිනාවා වලින් ෆ්ලයිට් එක දැම්මේ. එතකොට හනේදා එයාපෝට් එකට රෑ 11 වෙනකොට එනවා. ඉතින් හනේදා නිසා ටෝකියෝ වලටත් නගයි. අපි ඒක හින්දා මේ එයාලයින් එක තමයි දැම්මේ. අපි මෙතනදී අපේ බෝඩින් පාස් දෙකත් අරගෙන ඊට පස්සේ බැගේජස් දීලා ඊට පස්සේ අපිට තව වෙලා තිබුණා ඒත් ගොඩක් ඔය ඩියුටි ෆ්‍රී එකේ තියෙන shops restaurants ගොඩක් ඇරලා තිබුණෙත් නැහැ. සමහර ඒවා පොලින් මෙහෙම තිබුණා. අපි ඊට පස්සේ එතන convenience stores තිබුණා. එතනත් එක convenience store එකක් උදේ ඇරලා තිබුණ නිසා 6ට වෙලක් නැහැ නේද එතකොට. ඒක ඇරලා තිබුණ නිසා එතනින් කොෆි එකක් අරගෙන බොඩ් වෙන්න තමයි මේ යන්නේ. එදත් කොහොමත් ටිකක් සෙනග හිටියා ඔකිනාවා වලට යන්න. ඒ වුණත් මට හිතෙනවා පේන දවසේ නම් සෑහෙන ඔකිනාවා වලට යන්න කට්ටිය හිටියා. මේ golden week එක පටන් ගත්ත ගමන්මනේ. ඒක නිසා එහෙම කියන තරම් ලොකු රෂ් එකක් තිබුණේ නැහැ. හරිම උදේ පාන්දරම ෆ්ලයිට් එක නිසා ගොඩක් සෙනගත් අඩු එයාපෝට් එකේ ඒ ටයිම් එකේ. ඔහොම තමයි අපි දැන් යන්න හදන්නේ. බලන්නකෝ. ご理解とご協力をお願いいたします。緊急時にサンドマスクを着用する際には、
දැන් ඉතින් උදේ පාන්දරනේ උදේ පාන්දර ඊට කලින් දවස් දෙකම ලොකුවට නිදාගත්තෙත් නැහැ. මං හිතන්නේ අර ට්‍රිප් එකේ යන්න තියෙන එක්සයිට්මන්ට් එකටද කොහෙද එහෙම ලොකුවට නිින්ද ගියෙත් නැහැ. ඒකෙන් හින්දා ෆ්ලයිට් එකේ නිදා ගන්නවා කියලා හිතාගෙන නිදාගත්තා. ඇත්තටම නිදාගත්තා වුණත් එහෙම එක දිගටම නිින්ද ගියේ නැහැ. පැය දෙකමාරම නිදා ගන්නවා හැරෙනවා එහෙම තමයි. සැරින් සැරේ නිදිනවා හරිනවා. ඉතින් කොහොම හරි අන්තිමට මෙන්න මේ විදියට ඊළඟ පාර හරිනකොට නම් ඔකිනාවලට කිට්ටු කරලාමයි තිබුණේ. අපි ලෑන්ඩ් කරන්න ගොඩක් ලං කරලා තිබුණේ. ඒ ගමන් ඉතින් තව චුට්ටක් වීඩියෝස් ටිකක් ගත්තා. එයාපෝට් එකට මොකද මේ පාර අපි වෙන ඔකිනාවල තියෙන වෙනම අයිලන්ඩ්ස් වලට නෙවෙයි යන්නේ ඔකිනාව මේන්ලෑන්ඩ් එකට. ඉතින් ඒක නිසා නාහා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට තමයි අපි ආවේ. නාහා එයාපෝට් එකට ආවට පස්සේ අපි ඊට පස්සේ බැගේජස් ටික ගත්තා. බැගේජ් කියන්නේ ලොකුවට තිබුණේ නැහැ. අපිට අපි දෙන්නම පොඩි බැගේජ් දෙකක් ගෙනාවේ. ඒ බැගේජ් දෙකත් අරගෙන අපි එළියට ආවා. මේගොල්ලන්ට පේන්නේ මෙන්සෝඩේ කියලා ගහලා තියෙනවා. මෙන්සෝඩේ කියලා කියන්නේ වෙල්කම් කියන තේරුම. එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා අපි normally වෙල්කම් කියන එකට කියන්නේ ඉරශ්‍රයි කියලානේ. ඊළඟට ඔකිනාවල භාෂාවෙන් ඒගොල්ලන් කියන්නේ මෙන්සෝඩේ කියලා. මේ තියෙන්නේ එයාපෝට් එකේ ලෝසන් එකට ගිය වෙලාවේ මම ගත්ත වීඩියෝ ක්ලිප් දෙක තුනක් පේනවනේ. හරිම රස ඔකිනාවලට ආවෙන එකම කෑම කීපයක්ම තියෙනවා. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ගියේ අපි මෙහෙමයි අපි කළේ දවස් 4ක් ඔකිනාවල හිටපු නිසා අපිට ලේසි වෙන්න අපි කාර් එකක් රෙන්ට් කළා. ඉතින් අපි රෙන්ට් කරපු තැන තිබුණේ එයාපෝට් එකේ නෙමෙයි. එයාපෝට් එකේ ඉඳන් විනාඩි 10ක් විතර යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් ඒ කම්පැනි එකෙන් අපිව පික් අප් කරන්න එයාපෝට් එකට ආවා. ඉතින් අපි එහෙට ලෑන්ඩ් කරනකොටම ඒගොල්ලන් ඇවිල්ලා හිටියේ. ඉතින් ආපු ගමන්ම අපි හැමෝම කාර් එක ගන්න තමයි ගියේ. කාර් එක අරගෙන අපි මේ පාර හොටෙල්ස් ගොඩක් දැම්මේ. ඔන්නවලටත් එහා චුට්ටක් නගෝ ඒ හරියේ. ඉතින් යන ගමන් අපිට තියෙන තැන් දෙක තුනක් අපි බලාගෙන යමු කියලා හිතුවා. මොකද මේ පාර අපි ට්‍රිප් එක ගියේ ලොකුවට හරිම පැක් විදියට ප්ලෑන් කරලවත් මේ අනිවාර්යෙන් මේ දවස් මේක බලනවා මේක දවස් මේක බලනවා කියලා නෙමෙයි. රෆ් අයිඩියා එකක් තිබුණා. මොකද දවස් මම කලින් තුන් පාරක්ම ගිහිල්ලා තිනවා. ඉතින් ඒක නිසා normally අපි දෙන වැඩිපුර රෙස්ට් කරමු කියලා හිතලා දවල් වරුවේ ඇවිදින්න ඒ තැන් දෙක තුනක් ඇවිදිමු කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් එන ගමන් අපේ එන රූට් එකේම තිබුණ ඇමරිකන් විලේජ් එකට තමයි මේ ආවේ. මේ තියෙන ඇමරිකන් විලේජ් එක ඉතින් සාමාන්‍යයෙන් ඔකිනාවල මේකත් බලන තැනක්නේ. හැබැයි මේකට මම කලින් ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ වුණත් මේක මේ පාර ගියාට මට එහෙම ලොකුවට මේකේ අපි ඉතින් අර shopping කරන්න ඔකිනාව ගියත් නෙවෙයිනේ. ඒක නිසා මේකේ ලොකුවට බලන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ. අපි දෙන්න මෙතනින් අපි ලන්ච් ගත්තා. මොකද අපි උදේ 10ට කායක ගත්තේ. කායක අරගෙන එහෙම මාව එන ගමන් පොඩක් මෙතන ඇමරිකන් විලේජ් එක ළඟ තියෙන බීච් එක ගාව නැවතුණා. ඊට පස්සේ ඇමරිකන් විලේජ් එකෙන් අපි එන්න හදනකොට අපි ලන්ච් එකත් අරගෙනම තමයි එළියට ආවේ. මෙහෙම දේවලුත් තියෙනවනේ. දැන් අපි ලන්ච් කරන එකත් කෑම කන්න ගියත් දෙන්නම එකම ඕඩර් කරන්නේ නැහැ. එතකොට එකිනෙක කෑම කන්නේ තියෙන කෑම වලට වඩා රස වෙන වෙලාවල් තියෙනවා. නම ගත්තේ ඕකනේ. ඕක. මම හන්නේ මොකද දැන්? මේක. මෙලෝ රහන්නේ. මේක රසයි හැබැයි. ඒ උනාට මේක ගොඩක් රසයි. දැක්කනේ කන්න ගියාම අපිට තියෙන ප්‍රශ්න ඕකේ හින්දා තමයි මම වැඩිපුර වීඩියෝ කරන්නේ නැත්තේ කන ඒවා.
කොහොමුණත් ඒ අර මෙලෝ රහක් නෑ කියලා කිව්වට ඒක මෙලෝ රහක් නැති නෑ. ඒක රසයි. ඒක අනිවාර්යෙන්ම ඔකිනාව යන කෙනෙක් try කරන්න. මොකද බෙනි ඉමෝ කියන්නේ අපේ මං හිතන්නේ ලංකාවෙන් ඒක දම් පාට අල එක. ඉතින් ඒ වුණාට ඒක ඔකිනාව වලම තියෙන කෑම එකක්. ඔකිනාව වලම තියෙන දෙයක්. ඉතින් ඒකෙන් ඒගොල්ලන් අයිස්ක්‍රීම් එක ඩ්‍රින්ක්ස් වර්ග හදලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් යන කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් ඔකිනාව වලදී ඒක try කරන්න. එහෙම රස නැත්තේ නෑ රසයි. අර compared to that ඒක ටිකක් රස වෙනස්. ගියපු වෙලාවෙ ඉඳන් හිතන්නේ ලංකාවේ එක පැත්තක යනවා වගේ බලන්නකො දෙපැත්තේ තියෙන ගස් ටික. ඊට පස්සේ නිකන් පාරවල් උනත් හරිම ඔකිනාවල පාරවල් ගොඩක් ලොකු පාරවලුත් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම හරිම ලස්සනයි මුහුද ලස්සන බීචස් තියෙනවා. ඒ වගේම බලන්න ලස්සන තැන් තියෙනවා. හරිම අපි කියන්නේ කල්චරල් දේවලුත් තියෙනවා. ඒ වගේම නැචරල් දේවලුත් ගොඩක් බලන්න දේවල් තියෙනවා ඔකිනාවල. හරිම ලස්සනයි. අනිත් එක තමයි ලංකාවේ වගේම එක එක මොනවාද අන්නාසි, කෙසෙල්, කැන්ද, ඕකිඩ් ගොඩාක් ඒ වගේ පොල් ගස් ඒ වගේව ඔකිනාවල දකින්න පුළුවන්. හැබැයි අපිට ඒවා වෙන කොහෙවත් ජපානයේ දකින්න හරිය අමාරුයිනේ. ඒ වගේව ගොඩාක් දකින්න තියෙනවා. ඇමරිකන් විලේජ් එකෙන් පස්සේ අපි හොටෙල් එකට යන්න කලින් මොකද අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ 3ට. ඉතින් ඒක නිසා අපිට තව වෙලාවක් තිබුණා. යන ගමන් අපි ඒ රූට් එකේම තියෙන කේප් මන්සාමෝ කියන තැනට ගියා. මේක ඇත්තටම මේ හරිම ෆේමස් තැනක් තමයි ඔකිනාවල තියෙන කේප් මන්සාමෝ කියලා තමයි කියන්නේ. මේක තියෙන්නේ ඔකිනාවල කොහෙද? වෙස්ටර්න් කෝස්ට් එකේ ඔන්න කියන විලේජ් එක කිට්ටුවට වෙන්න. මේක විශේෂත්වය තමයි හරියට රාලියෙක්ගේ ඔනෑලක් වගේ මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙම හැදිලා තියෙන ගලකින් එහෙම හැදිලා තියෙනවා. අනිත් එක තමයි මෙතන ගොඩක් ෆේමස් වෙන්නේ මේ ලස්සන ෆොටෝස් ගන්න තැනක් විදියට. අනිත් එක මේ ඔය කඳු මුහුද අපිට උඩින් ඉඳන්ම බලන්න පුළුවන් තැනක් විදියට තමයි මේ කේප් මන්සාමු කියන තැන ෆේමස් වෙන්නේ. ඉතින් මෙතනට ගියාම සම්පූර්ණයෙන් උඩ ඉඳන් අපිට ගොඩාක් ඒරියා එකක බලා ගන්න පුළුවන්. මුහුද හරිම ලස්සනට පේනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට ජපානයේදී පැෂන් ෆෘට්, මැංගෝ ජූස් වගේ ඒවා ෆ්‍රෙෂ් ජූස් බොන්න හරි අඩුයිනේ දැන්. ඒකේ හින්දා මෙහි ආපු වෙලාවේ මැංගෝ, පැෂන් ෆෘට් කියන්නේ මෙහි තියෙන ඔකිනාවල තියෙන දේවල්. ඉතින් ඒක නිසා එහෙම ජූස් දෙකකුත් අරගෙන එහෙමම හොටෙල් එකට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අපි දවස් දෙකක හිටපු හොටෙල්ස් දෙක තමයි දැන් පෙනුනේ. මේ තියෙන්නේ අපි අද දවසේ ඉන්න යන හොටෙල් එක. තියෙන්නේ නගෝවල. මම හිතන ඔන්න නගෝ කියන සිටි දෙක අතර තමයි මේ හොටෙල් එක තියෙන්නේ. මේක ගත හේතුව මේක බීච් ෆ්‍රන්ට්. අනිත් එක අපිට මේ බැල්කනි එකක් තියෙනවා. ඉතින් හරිම අපිට දැන් හවස් වෙලාවට උනත් සන්සෙට් එකක් බලබල හරිම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නිසා තමයි මේක මම දාගත්තේ. මේ තියෙන්නේ හරිම ලස්සනයි මුහුද අපිට බැල්කනි එකට පේන විදිහ. මේක ඇත්තටම බ්‍රෑට බලනකොට උදේට බලනකොට තමයි මුහුද හරිම කාම් ලස්සනට තියෙන්නේ. ආපු ගමන්ම එහෙමම බෑග්ස් තියලා අපි ආපහු පල්ලෙහාට ආවා. මොනවද සාමාන්‍යයෙන් අපිට මේ පල්ලෙහාට ආවම කරන්න තියෙන්නේ, ඊට පස්සේ කන්න බොන මොනවද තියෙන්නේ කියලා එහෙමම බලලා යන්න. මේ තියෙන්නේ හොටෙල් එක පල්ලෙහා තියෙන බීච් එක. මේකට කියන්නේ මට මතක විදිහට කෝකි බීච් එක. කෝකි බීච් එක කියලා තමයි කියන්නේ. හරිම ලස්සනයි. අපිට බනනා බෝට් ස්නෝක්ලින් ඕන එකකට යන්න පුළුවන්. ඒ වගේ මෙතන පල්ලෙහාම රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. ඉතින් මෙතන රිලැක්ස් වෙන ගමන් අපිට ඕනි කැම වීම මෙතන ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බෙනි ඉමෝ තරුතෝ
වෙනි ඉමු තොරතු කියන ඔකිනාවා වල තියෙන ෆේමස්ම ස්වීට් එකක්. ඒකෙන් අයිස්ක්‍රීම් හදලා තමයි මේ තියෙන්නේ. මම නිකන් ෆොටෝ එකක් ගත්තා. ඉතින් මම මේ කෑවත් එක්ක මේ තියෙන්නේ චින්ස්කෝ කියන එක. චින්ස්කෝ එකත් ඔකිනාවා වල තියෙන ෆේමස්ම ස්වීට් එකක් වෙනවා. මම ඇත්තටම ඔෆිස් එකේ ආයෙත් ඒව තමයි අරගෙන ආවේ. කොහොමත් අර ඉස්සෙල්ලා රහ නැහැ කිව්වට ඒ අර අලවලින් හදලා තියෙන එක ඇත්තටම හරිම රසයි. ඒ විතරක් නෙමෙයි කන්වීනියන්ස් ස්ටෝර් වලට ගියාත් ඒගොල්ලන්ගේ මේ ඔය ඩ්‍රින්ක්ස් වර්ග, ජූස් වර්ග, ඒ වගේම ඇල්කොහොල් වර්ග ඒගොල්ලන්ගේ පළතුරු පාවිච්චි කරලා හදන චෝහා එහෙමත් ගොඩාක් එහි තියෙනවා. ගිය කෙනෙක්ට මේක try කරන්න පුළුවන්. හවස මොහොතේ අපි නාලා හිමිවර වෙලා බැල්කනි එකට ඇවිල්ලා රිලැක්ස් එකේ ඉන්නකොට ගත වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් සන්සෙට් එකක් තිබුණා. ඒවත් මේ බල දෙන්නත් එක්ක ඉතින් එක ඒවා කියව බැල්කනි එකේ හිටපු වෙලාව තමයි ඉතින් මේ වීඩියෝ කරලා තින්නේ ටිකක්. කොහොම වුණත් ඉතින් අපි මේ ටෝකියෝ ඉඳන් අපි යනවා කියන්නේ හරිම වෙනසක්. මොකද මෙහි තියෙන පරිසරය, මෙහි තියෙන මේ දේවල් නෙවෙයි නෙහි තියෙන්නේ. අනිත් එක උදේ නැගිටිනකොටම මොහොතත් එක්කම නැගිටින්න, මොකද බලාගෙන නැගිටින්න හරිම අපිට මයින්ඩ් රිලැක්ස් මේ වෙනවා. අපි මේ වගේ ට්‍රිප් එකක් ගියාම මම නම් ඒක නිසාමයි මේ පාර දවස් 4ටම දාපු හොටෙල්ස් ටික ඔක්කොම බීච් ෆ්‍රන්ට් සී විව් දැම්මේ. මොකද හරිම මේ මයින්ඩ් රිලැක්සින්, හරිම කාම්. රැට උනත් කිසිම සද්දයක් නැතුව මුහුද රැලි විතරක් ඇහෙනකොට ඒක වෙනම දෙයක් තමයි. ඊට පස්සේ රෑ වෙලා ගියා රෙස්ටොරන්ට් එකකට. ඇත්තටම මෙතන අපි ශ්‍රී ලංකන් කෙනෙක් ඉන්න රෙස්ටොරන්ට් එකක් කියලා දැනගෙන නෙමෙයි ගියේ. අපි ගියේ කැම අරන් එන්න. මොකද අපිට පුළුවන් බැල්කනි එකට වෙලාම කන්න. ඒක නිසා අපි කැම අරන් එන්න තමයි ගියේ. උනාට මේ ඉස්සරම යන්න කලින් මම රිවිව්ස් බැලුවා. ළඟ තියෙන රෙස්ටොරන්ට් බලලා ඒවැ තියෙන රිවිව්ස් බැලුවාම මෙතන කෑම ශ්‍රී ලංකන් ස්ටයිල් ඩෙවිල්ඩ් ෆිෂ්, ඩෙවිල්ඩ් ප්‍රෝන්ස්, ඊට පස්සේ මේ විදිහට අර හෝල් ෆිෂ් එහෙම ගන්න තියෙනවා කියලා තිබුණා. ඒක රසයි කියලා තිබුණා. ඒක නිසා තමයි මම මෙතනට ගියේ. කොහොම හරි ගියාට පස්සේ මේ රෙස්ටොරන්ට් එක ශ්‍රී ලංකන් කෙනෙක්ගේ කියලා දැනගත්තා. ගියපු නිසා තමයි දැනගත්තේ. හැබැයි මේ රෙස්ටොරන්ට් එකේ කෑම ඇත්තටම හරිම රසයි. මොකද මේ කාලෙකින් තමයි මේ විදිහට අර හෝල් ෆිෂ් එහෙම අපි කෑවෙත් හරිම රසයි. අනිත් එකේ මේ රෙස්ටොරන්ට් එකේ වැඩ කරන ඕනේ. ඒක රෙස්ටොරන්ට් එකේ ඕන. ඒ අයියා මේ අපිට මේ විදිහට හදලම දුන්නා. ගෙනත් මේ ඇවිල්ලා දෙන්නත් එක්ක කන්න. ඔකිනව ගියොත් අනිවාර්යයෙන්ම යන්න කියලා කියනවා. මොකද කෑම වගේම තමයි ඒ කට්ටියගේ තියෙන මනුස්සකම. රෙස්ටොරන්ට් එකේ නම තමයි කෝකි බීච් සීෆුඩ් රෙස්ටොරන්ට්. අපේ මය මේ වගේ එක තැන්වලදී හිතපුවත් නැති වෙලාවට හම්බ වෙනකොට ඒක වෙනම ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නත් එක ගෙනාපු ඒවා කන ගමන් පොඩ්ඩක් අපි පොඩි කැරකි මේකක් අරන් ගියා. ඉතින් දෙන්නත් එක්ක මේ සින්දු කිය කන එක තමයි ඊට පස්සේ කළේ. බලනකොටත් මට hina යනවා. මොකද එක්කෙනෙක් නම් සින්දු කියනවට වඩා කිව්වේ බොරු. අනිත් එක මේ අපි කියන සින්දුව මේ අර මඩේ ළඟින තරහන් කියන සින්දුව. ඉතින් එයා හැමතිස්සෙම මෙයා මුල් ටික කියලා අර මෝඩ ගෑණි මං කියන එක මට කියන්න දෙනවා. ඒකයි මේ දෙන්නත් එක්ක හොඳටම hina වෙන්නේ. ඉතින් ඔහොම තමයි අපේ අද දවස ගෙවුනේ. තව සම්පූර්ණ දවස් 3ක්ම තියෙනවා. ඉතින් ඒ දවස්වලත් මොනවද කරන්න කියලා මම අනිවාර්යෙන් vlog එකකින් අරගෙන ඉන්නම්. දිග වෙන නිසා මෙතනින් නවත්තනවා. අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye.